අපි අද කතා කරමු ඥානදත ගැන. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඥානදත. මොකද්ද මේ ඥානදත කියලා කියන්නේ? ඥානදත කියලා කියන්නේ අපේ උඩ සහ යට හනුවස්තෙහි කෙළවරේම පිහිටන චාර්වක දතට තමයි කියන්නේ අපි ඥානදත කියලා. සාමාන්‍යයෙන් එය හනු ඇටේ මතු පිටට එන්නේ වයස අවුරුදු 23ක් 27ක් අතර කාලයේදී. ඒ වගේම තමයි ගොඩක් අයට, ඒ කියන්නේ සමාජයේ ඉන්න අයගෙන් 90%කට පමණ එක දතක් හෝ, ඒ කියන්නේ හනු ඇටේ පිටිපස්ස තියෙන එක දතක් හෝ ගැටලුකාරී තත්ත්වයක් නැති වෙනවා. අපි ඒකට වෛද්‍ය විද්‍යානුකූලව කියනවා ඉම්පැක්ටේෂන් එකක් කියලා. නැත්නම් ඉම්පැක්ටඩ් ටීත් එකක් කියලා. ඉතින් අපි දැන් බලමු එහෙම වෙන්නේ කොහොමද කියලා. ඥානදතක් ඒ විදිහට ඉම්පැක්ෂන් කියන තත්වයට එන්නේ බොහෝ දුරට හනු අස්තියේ ඒ දතට එන්න ඉඩකඩ මදි වුණාම. බොහෝ දුරට හනු ඇටේ පිටුපසට වෙන්නනේ දත පිහිටලා තියෙන්නේ. එතකොට දත මතු පිටට එනකොට අදාළ ඉඩකඩ ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකින්ද දත හේ අණුස්තිය තුල එක එක ආකාරවලට පිහිටලා තියෙනවා. එතකොට අපි ඒ සඳහා එක එක නම් වලින් ඒ ඉම්පැක්ෂන් එක හඳුන්වනු ලබනවා. අපි දැන් කතා කරමු මොන අවස්ථාවලදීද ඉම්පැක්ටඩ් දතක් අයින් කරන්න ඕන කියලා. ඥානදත ගලවන අවස්ථා කිහිපයක් තියෙනවා. පළවෙනි අවස්ථාව තමයි ඒ දතේ තියෙන පිහිටීම නිසා. ඒ කියන්නේ අපි විද්‍යානුකූලව කියනවා vertical impaction කියලා. ඒ කියන්නේ දත තිරස් අතට සම්පූර්ණ මතු පිටට එන්නේ නැතුව තියෙන අවස්ථාව. මේ රූප සටහනේ අපිට දකින්න පුළුවන් වෙන්නේ vertical impaction එක. ඒ වගේම තමයි horizontal impaction. ඒ කියන්නේ දත ඇදයට පිහිටලා තියෙනවා. මේ රූප සටහනේ අපිට දකින්න පුළුවන් වෙන්නේ horizontal impaction කියන එක. ඒ වගේම mesio angulated, එහෙම නැත්නම් distal angulated, එක්කෝ labially placed, එක්කෝ lingually placed. ඒ විදිහට අවස්ථා කීපයක් තියෙනවා. මේ එක් එක් රූප සටහන් වල දකින්න හම්බ වෙන්නේ හකු ඇටෙන් පිටු පැත්තට, ඇතුල් පැත්තට, දත පැත්තට ආදී ආකාර විදිහට දත ඇදයට පිහිටන අවස්ථා අපි එක එක ඉම්පැක්ෂන් අවස්ථා විදිහට අපි හඳුන්වනු ලබනවා. ඉතින් ඇයි අපි ඉම්පැක්ටඩ් දතක් ගලවන්න ඕන? සමහර අවස්ථාවලදී අපි ওই ඉම්පැක්ටඩ් වෙච්ච දත් ගලවන්නේ නැහැ. ඒකට පැහැදිලි හේතුවක් තියෙන්න ඕන. එකක් තමයි පෙරිකොරොනයිටිස් කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ ඒ දතට උඩින් තියෙන විදුරු මහ කොටස ආසාදනය වෙනවා. දත සම්පූර්ණයෙන් මතු පිටට පැමිණෙන්නේ නැහැනේ. ඒකින්ද ඒ දත මතු පිට තියෙන විදුරු මහත් අතර කෑම කිර වෙන්න පුළුවන්, නැත්නම් විස බීජ යන්න පුළුවන්. ඒ හේතුව හින්දා ප්‍රදාහය වෙන්න පුළුවන්. එතකොට සැරව වෙනවා, අධික වේදනාවක් ඇති වෙනවා. ඒ පෙරිකොරොනයිටිස් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඒක සාමාන්‍යයෙන් දත එනකොට සාමාන්‍ය මුල් අවස්ථාවල ඒක තියෙන්න පුළුවන්. නමුත් එක වතාවකට වඩා කීප වතාවක් ওই වේදනාකාරී තත්ත්වය එනකොට නම් අපි අනිවාර්යයෙන්ම එක්ස් කිරණ ඡායාරූපයක් අරගෙන දතේ මූල සම්පූර්ණයෙන් හැදිලා ඉවර වෙලා කියලා අපි දන්නවනම් අපි එම දත ඉවත් කරනවා ශල්‍ය කර්මයක් මගින්. පෙරිකොරොනයිටිස් තත්ත්වයට අමතරව තව අවස්ථාවක් තියෙනවා අපි මේ දත ගලවන. ඒක තමයි ඒ දත කොනේම දත හින්දා දත නිවැරදිව මැදෙන්නේ නැහැ. ඒකින්ද විස බීජ රැඳිලා එම දතේම කුහර ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ දතට යාබද තතත් නරක් වෙන්න පුළුවන්. අපි සරලව කියන කුණු වෙච්ච පැපොල් ගෙඩියක් ළඟ හොඳ පැපොල් ගෙඩියක් තිබ්බහම මොකද වෙන්නේ? ඒ හොඳ පැපොල් ගෙඩියත් ආසාදනය වෙනවනේ. නරක් වෙනවනේ. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ඒ දත් දෙක අතර කැම රැඳිලා එක දතක් නරක් වුණොත් ඊට ආසන්නව තියෙන ඊට මෙහා තියෙන දතත් අනිත් චාරක දතටත් හානි වෙන්න පුළුවන්. ඒ තත්ත්වයේ වැළක්වා ගන්න අපි අනිවාර්යෙන්ම ඒ වගේ කැම රැඳෙනවා නම්, ඒ වගේ නිතරම ආසාදනය වෙනවා නම් අපි ওই ඥානදත කියන එක නැත්නම් ඉම්පැක්ටඩ් දත අයින් කරනු ලබනවා. අනිත් දතක් ගන්නවනට වඩා මේ ඥාන දතක් ගැලවීමේදී තියෙන විශේෂත්වය මොකක්ද? ඒක තමයි මේ ඥාන දතට ආසන්න වශයෙන් අපේ වැදගත් ස්නායු දෙකක්. ඒ කියන්නේ ක්ලෝස් රිලේෂන්ෂිප් එකක් තියෙනවා ඒ දත ආසන්න. එකක් තමයි දන්ත ස්නායුව. නැත්නම් කියනවා අපි ඉන්ෆීරියර් ඇල්වියුලර් නර්ව් කියලා. ඒ ස්නායුවත් ඒ දත ආසන්නේ, ඒ දතේ මුල ආසන්නේ හකු ඇටේ තුලින් ගමන් කරනවා. ඒ වගේම තමයි ලින්ගුවල් නර්ව් එක. නැත්නම් දිවට ස්නායු සැපයුම ලබා දෙන ස්නායුව. ඉතින් මේ ස්නායු දෙකම මේ දතත් ආශ්‍රිතව ගමන් කරන හින්දා යම් යම් සාමාන්‍යයෙන් දත ගලවනට වඩා අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕන එම ස්නායු වලට හානි වෙන්නේ නැතුව ගලවන්න. ඉතින් අපි එක්ස් කිරණ පරීක්ෂාවකින් නැත්නම් CBCT ස්කෑන් එකක් කරලා අපි හොයාගනු ලබනවා එම දතේ අදාළ ස්නායු කොයි ආකාරයෙන්ද ඒ දතත් එක්ක ළඟින් යනවද, ඒ ස්නායුවේ ඉතාමත් ආසන්නෙන් යනවද කියලා. ඒ අනුව අපි සිදු කරන ලබන ශල්‍ය කර්මය වෙනස් කරනු ලබනවා. මෙම ශල්‍ය කර්මයේදී අපි සිදු කරන තවත් එක දෙයක් තමයි විදුරු මසට කැපුමක් දමලා ඒ දතේ තියෙන ඩිස්ටල් බෝන් එක අපි අයින් කරනු ලබනවා. ඒ කියන්නේ දත වටේට තියෙන හකු ඇටේ අපි පොඩ්ඩක් අයින් කරනු ලබනවා. ඒ වගේම තමයි මේ ශල්‍ය කර්මය කිරීමේදී සමහර විට දත කොටස් කීපයකට කපන්න වෙන්න පුළුවන්.
ඒ විදිහට කියන්නේ හොරිසොන්ටල් ලිප් ඇක්ෂන් එක නම් අනිවාර්යයෙන්ම අපිට දතේ ක්‍රවුන් කියන කොටස දතේ උඩ කොටස අපි කපලා වෙන් කරලා මුල වෙන වෙනම කොටස් වලට වෙන් කරගෙන තමයි දත ගලවන්නේ. මොකද යටින් යන දන්ත ස්නායුවට හානියක් නොවන විදිහටයි අපි දත අයින් කරන්න ඕන. ඒකින්ද ඉම්පැක්ෂන් එකේ ස්වභාවය අනුව අපි කරන ශල්‍ය කර්මයේ ක්‍රමවේදය එකිනෙකට වෙනස් වෙනවා.